කාලයක් හිත පිණිස සුවි පිණිස පවතිනවා. පින්වත් මහණෙනි මේ සියල්ල ගිනි ගන්නවා. ඇස කන අජයටපත් කරලා මේ සියලු කෙලෙස් ගඟ වියලවලා දෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. රහත් වෙන හැටි බලන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නේ. දින් ජයගත්තා. හැම භවයක්ම ඉක්මවා ගියා. අටලෝ දහමින් කම්පා නොවන සිත් ඇති භික්ෂුවට තමයි රහතන් වහන්සේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නේ. ඇයි වෙනකොට මාර්යා පරාජයටපත් කරලා මේ සියලු කෙලෙස් ගඟ වියලවලා දෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. රහත් වෙන හැටි බලන් ලෝකයේ දිහා බලනකොට කෙලෙස් වලින් පීඩා විඳ විඳ ඉන්න හැටි දැක්කා. ලෝකයාගේ ප්‍රශ්න ටික ඔක්කොම විස්තර කළා. එක විසඳුමයි බුදුරජාණන් වහන්සේ දුන්නේ. ඒ තමයි මේ දුක් විඳින දේවල්ම අනිත්‍ය විදියට දුක් විදියට වෙනස් වෙන විදියට දකින්න දුක නිදහස් වෙනවා. පුදුම දෙයක්. විඳින දේම නිදහස් වෙනවා. මම ඔබට ලස්සන කතාවක් කියන්නම්. අනිත්‍යයි දුක් සහිතයි වෙනස් වෙනවා කියලා. ඒකයි මේ අභිනන්දනය කරන්න තියෙන එක සසරට ඇලෙන එක නැති කරගන්න තියෙන ක්‍රමය. ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ මෙන්න මේ ආකාරයෙන් දියුණු කරපු ප්‍රඥාවෙන් ඇත්ත දැක්කොත් මොකක්ද ඇත්ත? අනිත්‍යයි දුකයි වෙනස් වෙනවා. මේ සසරට අයිති මේ කෙලෙස් සහිත කර්ම සසරට අයිති දේවල් කියන්නේ කොහොමද පින්වතුනි? ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල්, නාසයට දැනෙන දේවල්, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට සිතෙන අරමුණු. මේ ඔක්කොම භවයට අයිති දේවල්. ඒවා අනිත්‍යයි දුකයි වෙනස් වෙනවා කියලා අවබෝධ කළොත් යථා භූත ප්‍රඥාවෙන් තියෙන හැටියෙම දැක්කොත් එහෙම භවතණ්හා පහියති භව තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා. විභවං නාබිනන්දති යා විභවය අසතුටින් පිළිගන්නේ. භව තණ්හාව ප්‍රහාණය වෙච්ච කෙනාට තමයි විභව තණ්හාව කියන එක පිළිගන්නේ නැති හිතක් එන්නේ. භව තණ්හාව තියෙන කෙනා විභව තණ්හාව පිළිගන්නවා. පුදුම එකක් මේ. ඊට පස්සේ භව තණ්හාව ප්‍රහාණය වුණාට පස්සේ දැන් හිතන්නකෝ මට මෙයා බැන්නා කියලා කියනවා. මම කියලා කෙනෙක් නෑ කියලා එයා දැක්කොත් එහෙම මට බැන්නා කියන කතාව නිකම්ම එයාගෙන් ඈත් වෙලා යනවනේ. ඒ වගේ තමයි භව තෘෂ්ණාව නැති වෙච්ච ගමන් විභව තෘෂ්ණාව විභවයට ඇලෙන්නේ නැතුව යනවා. සබ්බසෝ තණ්හානං khය අශේෂ විරාග නිරෝධෝ නිබ්බාන මෙන්න මේ ආකාරයෙන් සියලුම තෘෂ්ණාව ඉතුරු නැතුව